නිවාඩු කාලය අවසාන සතිය හැරී ගත කළේ මැල්ෆෝයි නෝක්ටන් වීදියේ හැසිරීම තේරුම් ගැනීමට උත්සාහ කරමිනි. හැරීගේ මනසේ තිබූ ලොකුම ගැටලුව වූයේ මැල්ෆෝයි එම වෙළඳ සැලෙන් පිටතට එන විට ඔහුගේ මුහුණේ තිබූ තෘප්තිමත් සිනහවයි. මැල්ෆෝයි එතරම් සතුටට පත් කරවන සිනහවට හේතුව තමන්ට නම් එතරම් සුවදායක නොවන බව හැරී සිතුවේය. ඔහුගේ නොසතුටට හේතු වූයේ ඔහුගේම හැසිරීම පිළිබඳ හර්මියොන් සහ රොන් කිසිදු උනන්දුවක් නොදැක්වීමයි. අඩුතරමින් ඒ පිළිබඳ කතා කිරීමට පවා ඔවුන් දැක්වූයේ දැඩි අලස බවකි. "ඔව් හැරි, මම නැහැ කියන්නේ නැහැනේ. එයාගේ හැසිරීම තුළ මොකක් හරි ලොකු හොරයක් තියෙනවා තමයි." හර්මියොන් කීවේ මඳක් නොයිවසිලිමත් බවකිනි. ඇය වාඩි වී සිටියේ ෆ්‍රෙඩ් සහ ජෝර්ජ්ගේ කාමරයේ ජනෙල් පිළ මතය. ඇගේ එක් පාදයක් ඒ අසල වූ කාඩ්බෝඩ් පෙට්ටිය මත තබාගෙන සිටියාය. ඇය කියවමින් සිටියේ ඇඩ්වාන්ස් රන් ට්‍රාන්ස්ලේෂන් කෘතියේ අලුත්ම පරිවර්තනයකි. ඒත් අපි එකඟ වුණා නේද ඒ හැසිරීමට හුඟක් හේතු තියෙන්නට පුළුවන් කියා. සමහර විට උගේ කීර්ති හස්තය වැඩි ගොස් වෙන්න ඇති. රොන් කීවේ තම ඉදල් මිටේ ඇද වී ඇති කූරු කෙලින් කරමිනි. ඇයි මතක නැද්ද මැල්ෆෝයිට තිබුණු වැකරැලි ගැහුණු අත? ඒත් ඇයි එයා කීවේ අර්ග පරිස්සමෙන් අරන් තියන්න මතක තියාගන්නවා කියලා. හැරී 10 වෙනි වතාවටත් ඇසුවේය. මට තේරෙන්නේ ඒ පිතුණු දේවල් වලින් තවත් එකක් බෝජුන් සතුව තියෙනවා කියලයි. ඒ වගේම මැල්ෆෝයිට ඒ දෙකම ඕනි වෙලා. ඒක ඔයාට විශ්වාසද? රොන් ඇසුවේ තම ඉදලේ ගෑවී තිබුණු දූවිලි පිස දමමිනේ. "ඔව්, ඒක ස්ථිරයි. මිනිහගේ තාත්තා දැන් ඉන්නේ අස්කබාන් හිරදඬුවන් විදිමුණුයි. ඉතින් මිනිහා පලි නොගෙන ඉඳීද?" රොන් වේගයෙන් ඇසිපිය ගසමින් ඉහළ බැලුවේය. මැල්ෆෝයි පලිගන්න එයා මොනව කරන්නද? ඒක තමයි මමත් හිතන්නේ. ඒත් මට හිතා ගන්න බෑ. හැරී කලකිරීමට පත්වී ඇසුවේය. ඒත් මිනිහා මොකක් හරි දෙයකටයි සූදානම් වෙන්නේ. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. එයාගේ තාත්තා මිනී කන්නේ. ඒත් එක්කම හැරී හදිස්සියේ කතාව නතර කළේය. ඔහුගේ මුව විවර වී තිබුණේ. ඔහුට අද්භූත සිතුවිල්ලක් වහා පහළ වී ඇත. "හැරි," හර්මියොන් ඇසුවාය. "ඇයි මොකද? ඔයාගේ කැලල නැවත වේදනා දෙනවද?" රොන් කලබලෙන් ඇසුවේය. "එයා මිනී කන්නේ. පුතා මිනී කන්නේ කැටියට තාත්තගේ තැන අරන් තියනවා." හැරී කීවේය. ඊළඟට ඇති වූයේ දැඩි නිහඬියාවකි. එම නිහඬියාව බිඳුනේ රොන්ගේ අවඥා සහගත සිනාවෙනි. මැල්ෆෝයි කාරයා ඌට තම වයස 16යි හැරී. "ඔයා හිතනවද නම නොකියන කෙනා ඔය වගේ කෙනෙකු බඳවා ගනී කියා?" "ඔව්, ඒක වෙන්න බැරි දෙයක් හැරී." හර්මියොන් තැම්පත් සොරයෙන් කීවාය. "ඇයි ඔයා එහෙම කියන්නේ? ඇයි ඔයගොල්ලෝ දුටුවේ නැද්ද මැඩම් මල්කින්ස්ගේ සාප්පුවේදී? ඇයට එයාව ස්පර්ශ කරන්න ඉඩ දුන්නේ නැහැ. දැක්කේ නැද්ද මැඩම් මල්කින් මෙයාගේ වම් කබාත ඉහළට එසවීමට උත්සාහ කළ විට මෙයා කෑ ගහගෙන විරුද්ධ වුණ හැටි. එයාගේ වම් අතේ අඳුරු සලකුණු හංවඩුව ගසා තියෙනවා." රොන් සහ හර්මියොන් එකිනෙකා දෙස බලා ගත්තහ. "හොඳයි," රොන් කීවේ එය විශ්වාස නොකරන ලෙසක් පෙන්වමිනි. "නෑ හැරී, මම හිතන්නේ එයා එතනින් පැන ගැනීමට පොඩි උපායක් කළා කියලයි." හර්මියොන් කීවාය. "ඌ බොජින්ට යමක් පෙන්නුවා. ඒත් ඒ කුමක්ද කියා අපි දැක්කේ නෑ." හැරී අවධාරණයෙන් කීවේය. "ඒ දේ දුටු බෝජින් හොඳටම තැතිගත්තා. ඒ අන් කිසි දෙයක් නෙවෙයි. ඒක තමයි සලකුණ. අපිට පෙනුණනේ ඒ දුටු ගමන් බෝජින් කොපමණ තැතිගත්තද කියලා." රොන් සහ හර්මියොන් නැවත එකිනෙකා දෙස බලා ගත්තහ. "මට ඒක ස්ථිර නෑ හැරී." "ඔව්, ඔයා හිතන්නේ නම නොකියන කෙනා මැල්ෆෝයි බඳවා ගන්නේ නැහැ කියලයි. Taman ස්ථිරවම දැන සිටියත් Taman කියන දේ
මේ දෙදෙනා ගණනකට නොගන්නා බව අවබෝධ කරගත් හැරි කුණු ගෑවී ඇති තම කුයිඩිච් ලෝගුව අතටගෙන කාමරෙන් පිටතට ගියේය. විස්ලි මහත්මිය ඔවුනට උපදෙස් දී තිබුණේ කිලිටි රෙදි සේදීම සහ රෙදි පෙරදි තම තමන්ගේ ට්‍රංක පෙට්ටිවල ඇඳුම් පැළඳුම් අඩු කිරීමට අවසාන මොහොතෙක් නොසිටින ලෙසටය. තරප්පු පෙළ මුලදී ඔහු පිරිසිදු මඳින ලද රෙදි තොගයක් රැගෙන ඉහළට යමින් සිටි ජිනීගේ ඇඟේ හැපුණේය. මම දැන්මම කුස්සියට යන්නේ නෑ. සෙම පිරීලා ඒකේ. ඒ මත ලිස්සා නොයන්ඩ මම පරිස්සම් වෙන්නම්. හැරි කීවේය. මුළුතැන් ගේට ඇතුළු ඔහු දුටුවේ එහි මේසේ ඇසල වාඩි වී සිටින ෆ්ලර්ය. ඇයි සිටියේ තමා සහ බිල් අතර කෙරෙන විවාහ මංගල උත්සවය පිළිබඳ නොකඩවා පාරම්භාමිනේ. ඒ අතර විස්ලි මහත්මිය ඉබේ සුද්ධ වෙමින් තිබූ ලූණු ගෙඩි දෙස net ගත්සාගෙන සිටියේ නොරිසුම් ගතියෙනි. බිල් සහ මම තීරණය කරලා තියෙන්නේ බ්‍රයිඩ්ස්මේඩ්ලා දෙන්නෙක් පමණක් යොදා ගන්නටයි. ජිනී සහ ගේබ්‍රියල් ඒ දෙන්න ලස්සනට ඉඳී. ලාරන්වන් උරු රෝස පාට ඇඳුමෙන් සැරසුනාම ඒත් ඉතින් ජිනීට නම් ඒ පාට ඊතරම් ගැලපෙන්නේ නෑ. හැරි විස්ලි මහත්මිය හඬ නගා කීවේ ෆ්ලර්ගේ සොයන් කතනයට බාධා කරමිනි. ඔයා පැමිණි එක හොඳයි. මම මේ ආරක්ෂක වැඩපිළිවෙල ගැන කතා කරන්නයි හිතාගෙන හිටියේ. හෙට හොග්වර්ට්ස් යන ගමන සම්බන්ධව අපිට නැවතත් අමාත්‍යාංශයේ වාහන ලැබෙනවා. ඒ වගේම දුම්රිය පොලේදී අවුරෝරාවරුන් අපේ ආරක්ෂාවට ඉඳී. ටොන්ක්ස් එහි ඉඳීද හැරි ඇසුවේ තම කිලිටි කුයිඩිච් ඇඳුම බාර දෙමිනේ. නැහැ, මම හිතන්නේ නෑ. ආතර කිව් දෙයට අනුව ඇය වෙනත් ස්ථානයකට යොදවලයි ඉන්නේ. ඔය ටොන්ක්ස් හිටියත් නැතත් වෙනසක් නෑ කියමින් ෆ්ලර් බලෙන්ම කතාවට කඩා පැන්නාය. ස්තුති. කෙටියෙන් කිව් විස්ලි මහත්මිය නැවත හැරි ඇමතුවාය. හැරි දැම්ම ට්‍රංක් පෙට්ටිය අඩු කරගන්නට. නැත්තම් හෙට උදේ තියෙන කලබලේ ඔක්කොම අලකොලයි මියන කොලයි වගේ එක ගොඩේ ට්‍රංක් පෙට්ටියට ඔබා ගන්නවා. එතකොට ස්ටේෂන් එකට යන්න ප්‍රමාද වෙනවා. ඇත්ත වශයෙන්ම පසුදින ඔවුන් ද බරෝ නිවසින් පිටත් වූයේ වෙනදා මෙන් කලබලෙන් නොවේ. අමාත්‍යාංශ මෝටර් රථ එන විට ඔවුහු ට්‍රංක පෙට්ටිද තබාගෙන සූදානම්ව සිටියහ. හර්මියොන්ගේ බලලා ක්‍රූක්ෂෑන්ක් රැගෙන යාම සඳහාම සූදානම් කොට තිබූ කූඩුවට දමා තිබුණේ. එමෙන්ම හැරීගේ හෙඩ්වික්ද රොන්ගේ පික්විෂන්ද ජිනීගේ අලුත් සුරතලා වූ පික් මිප්පෆ් ආනෝල්ඩ් ඒ සතාට නියමිත වූ කූඩුවලට දමා වසා දමා තිබුණේ. සුබ ගමන් හැරි ෆ්ලර් හැරීගේ කම්මුලට හාත්යක් දෙමින් සමුදුන්නාය. රොන්ද හාත්ක උණුසුම ලබා ගැනීමේ උසස් බලාපොරොත්තු ඇතිව ඇය දෙසට ඉක්මන් ගමනින් යන්නට වූ අතර ජිනී ඔහු හරහා කකුලක් දිගු කළ අතර ඒ කොහොමටත් අපේක්ෂා නොකළ රොන් හතර ගාතෙන් බිම ඇද වැටුණේය. ඔහු ඇද වැටීමෙන් ඇවිස්සුණු දුහුවිල්ල ෆ්ලර්ගේ දෙපා මත විසිරිනේ. කෝපයටත් ලැජ්ජාවටත් පත් රොන් මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රතු කරගෙන කිසිවෙකුගෙන් හෝ සමු නොගෙන දිවගොස් රථයට නැගගත්තේය. ක්‍රීන් ක්‍රොස් දුම්රිය පොලේ සොම්නස් මුහුණු දල්වාගෙන හැඩ්රික් ඔවුන් එනතුරු බලා සිටියේ නැත. ඒ වෙනුවට පුලුටු කරගත් මුහුණු වලින් සහ අඳුරු අනින්ද්‍රජාලික ඇඳුම් කට්ටල වලින් සැරසුණු රැවුල්කාරයින් දෙදෙනෙක් වාහනේ නැවැත්වූ විගස ඉදිරියට පැමිණ ඔවුන් අසලට විත් කතා බහකින් තොරව ඔවුන් දුම්රිය පුලට ඇතුළු කළහ. හනික බැරියර් එක තුලින් හාවා හඳ දකින්නාක් මෙන් සිදු මේ වෙලාවට වැඩ කිරීමෙන් උද්‍යෝගයටපත් විස්ලි මහත්මිය කීවාය. හැරි ඉස්සෙල්ලාම යන්න. ඒ සමගම එසේ කියමින් ඇය අවුරෝරා කෙනෙකු දෙස බැලූ අතර ඔහු ඉසනමා එම ඉගිය බාරගෙන ඉදිරියට පැන හැරීගේ එක් අතක වැලමිටට ඉහළින් ග්‍රහණය කරගෙන වේදිකා අංක 9 සහ
10 අතර ඇති. කඩුල්ල වෙත කැඳවාගෙන යාමට පටන් ගත්තේය. මට ඇවිදින්න පුළුවන්. ස්තුතියි. කියමින් අවුරෝරාගේ ග්‍රහණයෙන් තම අත මුදවාගත් හැරි තම ට්‍රොලිය තල්ලු කරගෙන 9:03 කාල වේදිකාව වෙත යන්නට විය. ඊළඟ මොහොතේ හැරි 9:03 කාල වේදිකාව මත සිටිනු පෙනුනේ. එහි නවතා තිබූ අභිමානවත් රතු පැහැති හොග්වාර්ට්ස් සීක්‍ර ග්‍රාමයේ දුම්රිය තම දුමින් වේදිකාව මත සිටි සෙනග නහවනු පෙනුනේ. ඊළඟ තප්පර 2-3දී හර්මියොන් සහ සෙසු විස්ලිවරුන් හැරිට එක්වූහ. බැරෑරුම් මුහුණක් ඇතිව සිටි තම ආරක්ෂක අවුරෝරා දෙස නොබලාම හැරි හර්මියොන් සහ රොන්ද කැටිව වේදිකාවේ ඉදිරියට ගියේ හිස් දුම්රිය මැදිරියක් සොයා ගැනීමටය. අපිට එන්න බැහැනේ හැරි. සමාව අයදින අයුරින් හර්මියොන් කීවාය. රොනුයිමයි ඉදිරියේ ඇති ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා වෙන් වී ඇති මැදිරියට යන්න ඕනේ. ගිහින් කොරිඩෝව ගැන පරීක්ෂා කරන්න ඕනේ. අනේ මට ඒ බව අමතක වුණා. හැරි කීවේය. දැන් කවුරුත් දුම්රියට නගින්න. තව විනාඩි කිහිපයයි තියෙන්නේ. විස්ලි මහත්මිය ඔරලෝසුව දෙස බලමින් කීවාය. සුබ පාසල් වාරයක් රොන්. විස්ලි මහත්තයා මට පුළුවන්ද පුංචි දෙයක් ගැන කතා කරන්න? හදිසියේ නැගුණු සිතුවිල්ලක් නිසා හැරි කීවේය. සත්තකින්ම විස්ලි මහතා කීවේ මදක් විශ්මයට පත්වය. ඔහු හැරිව කැඳවාගෙන සෙසු අයගෙන් ඈතට ගියේය. හැරි මේ පිළිබඳ බොහෝ දුරට කල්පනා කොට මේ ගැන යමෙකු හට කිව යුතු නම් ඒ විස්ලි මහතාට බව තීරණය කොට තිබුණේ. පළමු හේතුව වූයේ ඔහු අමාත්‍යාංශයේ සේවය කරන නිසා ඔහුට මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කිරීමට හැකියවීමයි. දෙවැනි කාරණය නම් මේ බව අසා විස්ලි මහතා කෝපයෙන් වියරු නොවැටෙන බව හැරි දත් නිසාය. තමන් දෙදෙනා එතනින් මදක් ඈතට යන විට විස්ලි මහත්මියද බැරෑරුම් මුහුණ ඇති අවුරෝද කුතුහලෙන් යුතුව බලා සිටිනු හැරි දුටුවේය. අපි තියංගොන් වීදියේ ඉන්නා විට එහෙමනම් ඔයා කියන්න යන්නේ අර සාප්පුවේ පසුපස කාමරේ හිටියා කියන කාලය තුල ඔයයි රොන් සහ හර්මියොනුයි කොහෙද හිටියේ කියලා කියන්නද? ඔබ කොහොමද දන්නේ? හැරි ඔයා කතා කරන්නේ ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් ඇති දැඩි කළ තැනැත්තාට බව අමතක කරන්න එපා. ඔව් ඔබ හරි. අපි හිටියේ ඒ සාප්පුවේ පසුපස කාමරේ නෙවෙයි. හොඳයි. එහෙමනම් අපි මේ අවස්ථාවේ සිදු වූ නරකම දේ අහමු. අපි ඩ්‍රැකෝ මැල්ෆෝයි පසුපස ගියා. අපි ගියේ මගේ අදිසි කබාය පොරවගෙනයි. එසේ කිරීමට විශේෂ හේතුවක් තිබුණද? එසේත් නැත්තම් හිතේ සැකේ නිසාද? මම හිතුවා මැල්ෆෝයි මොකක් හරි මගෝඩි වැඩකට සූදානම් වෙනවා කියලා. විස්ලි මහතාගේ කෝපයට හා හාත්සයට පත් වූ බැල්ම ගැන නොසලකා හැරි කීවේය. එයා එයාගේ අම්මට බොරුවක් කියලා ලිස්සලා ගියා. ඉතින් මට ඕනේ වුණා මොකක්ද එයා කරන්න යන්නේ කියලා දැනගන්න. ඉතින් හේතුව හොයාගත්තද? එයා ගියේ බෝජින් සහ බර්ග් සාප්පුවටයි හැරි කීවේය. එහි ගිහින් බෝජින්ට කරදර කරන්න පටන් ගත්තා. යම්කිසි දෙයක් ලබා ගැනීම සඳහා ඒ වෙන්කර තබන ලෙසට. ඒක ටිකක් සැක කටයුතු දෙයක්. ඒ දෙන්න එකතු වෙලා මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ආරාධිනවා වගේ. ඉතින් හැරි දිගු සුසුමක් ගත්තේය. අපි තවත් දෙයක් දැක්කා. මැඩම් මල්කින් මැල්ෆෝයිගේ වම් මත අල්ලන විට මිනිහා උඩ පැන්නා. මම හිතනවා මිනිහගේ වම් මතේ අඳුරු සලකුණ තබා තිබෙනවය කියා. එයාව තාත්තා වෙනුවට අරගෙන තියනවා කියලා මට හිතෙනවා. විස්ලි මහතා තුල දැඩි වික්ෂිප්ත බවක් ඇතිවිය. හැරි මම හිතන්නේ නැහැ නම නොකියන කෙනා මේ වයස 16ක කොළු ගැටෙක්. මොහොතක නිහඬියාවෙන් පසු ඔහු කීවේය. නම නොකියන කෙනා කරන්නේ මොනවද නොකරන්නේ මොනවද කියලා කියන්න දන්නේ කවුද? හැරි කෝපෙන් කීවේය. මිස්ටර් විස්ලි කොහොම වුණත් ටිකක් හොයා බැලුවොත් හොඳයි නේද? මැල්ෆෝයි බෝජින් ලවා යමක් තර්ජනයෙන් කරන්න යනවා නම් ඒක සාධාරණ වැඩක් වෙන්න බෑ නේද? ඒ වැඩය
අඳුරු හෝ භයානක හෝ වැඩක් වෙන්න ඕනේ නැද්ද? අවංකවම කියනවා නම් හැරි මට ඒ බව සැකයි. විස්ලි මහතා සෙමෙන් කීවේය. ලූසියස් මැල්ෆෝයි අත්අඩංගුවට ගත් වෙලාවේ අපි යාගේ ගෙදර වට කළා, සෝදිසි කළා. භයානක සියලුම දේ අපි බාරයට ගත්තා. මට හිතෙනවා ඔබට යම් කිසි දෙයක් අතහැරුණා කියලා. හැරි මුරණ්ඩු ලෙස කීවේය. ඔව්, වෙන්න බැරි නැහැ. එහෙත් විස්ලි මහතා තමන් උපහාසයට ලක් කරන බව හැරීට සිතුනේ. නලා හඬක් ඇසුනේ. කවුරුත් දුම්රියට නැග සිටි අතර දොරවල් වැසෙමින් පැවතුනේ. ඉක්මන් කරන්න. විස්ලි මහතා කියූ අතර හැරි ඉක්මනට විස්ලි මහත්මිය කෑ ගැසුවාය. ඔහු දුම්රිය වෙත දිව ගිය අතර විස්ලි මහතා සහ මහත්මිය ට්‍රංක පෙට්ටිය දුම්රියට පැටවීමට උදව් කළෝය. දරුවා, ඔයා ආයේ නත්තලට අපේ ගෙදර එනවා. ඩම්බ්ලඩෝතුමා එයට අනුමැතිය දී තිබෙනවා. ඒ නිසා අපට ආපහු ඔයා ළඟදීම දකින්නට හැකි වෙයි. විස්ලි මහත්මිය දුම්රිය කවුළුව තුලින් කීවාය. හැරි දොර වසාගත් අතර දුම්රිය ඉදිරියට ඇදෙන්නට විය. පරිස්සම් වෙන්න හැරි. දුම්රියේ වේගය වැඩිවන්නට විය. හොඳින් ඉන්න. ඇය දුම්රිය සමගම ඉදිරියට දිව ගියාය. පරිස්සමෙන් ඉන්න. දුම්රිය වංගුවෙන් හැරි ඔවුන් නොපෙනී යනතුරුම හැරි අත වැනුවේය. ඉන්පසු තම යහළුවන් කොහේදයි ඔහු සෝදිසි කළේය. හර්මියොන් සහ රොන් ශිෂ්‍ය නායකයින් සඳහා වෙන්කොට ඇති මැදිරියේ සිටින බව හැරි දත්තේය. ජිනී ඔහු සිටි තැනට මදක් ඈතින් කොරිඩෝවේ ඇගේ හෙළියන් පිරිසක් සමග බර කතාවක යෙදී සිටිනු ඔහු දුටුවේය. ඔහු තම ට්‍රංක පෙට්ටියද ඇදගෙන ඒ දෙසට ගියේය. තමන් එනුදුටු සිසුන් තමන් දෙසට මුව අයාගෙන බලා සිටිනු හැරි දුටුවේය. ප්‍රොපර්ට් පුවත්පතේ තමන් තෝරාගත් කෙනා ලෙස බොරු පුවතක් පළ කළ නිසා වාරයේ පුරාම මෙම තත්වයට මුහුණ දීමට සිදුවන බව හැරි දැන සිටියේය. ඔයාට මැදිරියක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. හැරි ජිනීට කීවේය. මට බෑ හැරි. මම ඩීන් මුණ ගැහෙන්නම් කිව්වා. ජිනී සතුටින් කීවාය. පසුව මුණ ගැහෙමු. හරි, හැරි කීවේය. ඇය තමාගෙන් ඉවතට යද්දී ඔහු තුල දැඩි කෝපයක් ඇතිවිය. ඇගේ දිගු රතු වරලස දුම්රිය පැද්දෙන තාලයට ලෙලදෙනු ඔහු දුටුවේය. ග්‍රීෂ්ම කාලය මුළුල්ලේම ජිනී තමන් සමග එකට ඇසුරු කළ නිසා ජිනී පාසලේදී තමන් රොන් සහ හර්මියොන් සමග එතරම් ඇසුරක් නොපැවැත්වූ බව හැරීට අමතක වී ගොස් තිබුණේ. ඊළඟ මොහොතේ වටපිට බැලූ ඔහු දුටුවේ තමන් දෙස වශී වී බලා සිටින ගහනු ළමයි පිරිසක් තමා වට කරගෙන සිටින බවයි. හලෝ හැරි. සුපුරුදු කටහඬක් පසුපසින් ඇසුනේ. නෙවිල්. හැරි කීවේ මහත් සතුටට පත්වෙමිනේ. එසේ බැලූ හැරි දුටුවේ වටකුරු මුහුණක් ඇති පිරිමි ළමයෙක් ගහනු ළමයි අතරින් තමන් දෙසට තෙරපෙමින් එන අයුරුයි. හලෝ හැරි. දිගු කෙස් සහිත දීප්තිමත් net සංගලක් ඇති තවත් දැරියක් නෙවිල් පිටිපස සිට කීවාය. ආලෝනා කොහොමද? මම බොහොම හොඳයි. ස්තුතියි ඔබට. ඇය කීවාය. ඇය තම ළමටම සිර කරගෙන සිටියේ සංගරාවකි. එහෙමනම් ද කුයිබර් සංගරාව තවම හොඳට යනවා. හැරි ඇසුවේය. තමන් විසින් පසුගිය වසරේ එයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් නිසා හැරි එම සංගරාවට විශේෂ හිතවත්කමක් දැක්වීය. ඔව්, හොඳ අලවියක් තියෙනවා. ලූනා කීවාය. අපි වාඩි වෙන්න තැනක් හොයා ගනිමු. හැරි කිව් අතර තිදෙනා තමන් දෙස නිහඬව කුතුහලයෙන් බලා සිටින සිසුන් අතරින් ඉදිරියට ගියහ. අවසානයේදී හිස් මැදිරියක් දුටු අතර හැරි ඒ තුලට රිංගා ගත්තේ සතුටිනේ. උන් අප දිහාත් කුතුහලෙන් බලනවා. තමුණුත් ලූනාත් පෙන්වමින් නෙවිල් කීවේය. අපි ඔයා එක්ක ඉන්න නිසා. ඒ අය ඔයා දිහා බලන්නේ ඔයා අමාත්‍යාංශයේත් සිටි නිසායි. හැරි කීවේ තම ට්‍රංක පෙට්ටිය ඔසවා ඉහළින් නැති රාක්කයට දමමිනේ.
අපි ගිය ඒ ගමනේ සියලු විස්තර ඩේලි ප්‍රොපර්ට් පත්තරේ පිටු ගණනක පළ වෙලා තිබුණා. ඔයා දකින්නේ නැතෑ. ඔව් මොකද නැත්තේ? මම නම් හිතුවේ ඒ ලැබුණු ප්‍රසිද්ධිය ගැන අත්තම්මට හොඳටම තද වෙයි කියලා. ඒත් ඇත්තටම ඒක කියවලා එයා හරි සතුටටපත් වුණා. එයා කියනවා අවසානයේ මම මගේ පියාගේ අඩිපාරේ යන්න පටන්ගෙන තියෙනවා කියලා. මේ බලනවා අත්තම්මා මට අලුත් මැජික් යෂ්ටියකුත් අරන් දුන්නා. ඔහු කීවේ අභිමානේනේ. ඔහු ඒ ඇත හැරීට පෙන්වීය. චෙරි යුනිකෝන් ලොමුයි. ඔහු ආඩම්බරෙන් කීවේය. අපි හිතනවා ඔලිවැන්ඩර් අවසාන වශයෙන් විකුණු මැජික් යෂ්ටි වලින් එකක් තමයි මෙය. මේක වික්කදාට පස්සෙනිදා ඔහු අතුරුදහන් වුණා. එයි මෙහෙ එනවකෝ ට්‍රිවර්. ඔහුගේ ගෙම්බා ට්‍රිවර් නිදහස පතා පිම්මක් පැන්න අතර ඌ ආපසු ගැනීමට නෙවිල් දුම්රිය ආසනය යටට රිංගුවේය. මේ අවුරුද්දේත් අපි ඩීඒ රැස්වීම් පවත්වනවද හැරි ලූනා ඇසුවාය. ඇය ද කියුබ සංගරාව තුළින් වර්ණවත් කන්නාඩි කුට්ටමක් ඇදගත්තාය. දැන් වැඩක් නෑ. දැන් අපි අම්රිච්ගෙන් නිදහස් වෙලා නිසා. හැරි කීවේ ආසනයේ වාඩි වෙමිනේ. ආසනයේ යටින් පිටතට එමින් සිටි නෙවිල්ගේ ඔළුව ආසනයේ හැප්පුණේය. ඔහු මහත් කලකිරීමට පත්වී ඇති බවක් පෙනුනේ. මම ඩීයේ පන්තියට කැමතේ. මම ඔයත් එක්ක හුඟක් දේ ඉගෙන ගත්තා. මමත් ඒ රැස්වීම් වලට ආසයි. ලූනා කීවාය. ඒක හොඳ සුහදශීලී මිතුරු හමුවක් වගේ. ලූනා මේ වදන් බොහෝ විට කියන්නක් වූ අතර ඒ ප්‍රකාශය නිසා හැරි බොහෝ විට අපහසුතාවයට ලක්විය. එහෙත් ඔහු ඇයට ප්‍රතිචාර දැක්වීමට පෙර පිටත කොරිඩෝවේ යම්කිසි කලබගෑනියක් ඇසෙන්නට විය. 4 වසරේ කෙල්ලන් පිරිසක් එකිනෙකා සමග වාද කර ගනිමින් කොක්සන්ලා සිනහසෙමින් සිටියෝය. ඔයා එයාගෙන් අහන්න. නැහැ, ඔයා අහන්න. මම අහන්නම්. නිර්භීත පෙනුමක් ඇති කදිම නිකටකින් සහ විශාල දෙනෙතකින් යුත් එක් ශිෂ්‍යාවක් දොර හැරගෙන ඇතුළු වූවාය. ඇගේ දිගු කෙස් කළු පැහැයෙන් යුක්ත විය. හලෝ හැරි, මම රොමිල්ඩා වේන්. ඇය ආත්ම විශ්වාසයක් ඇතිව මහත් හඬින් කීවාය. අපි ආවේ ඔයාට අපේ පෙට්ටියට එන්න කියලා ආරාධනා කරන්නයි. එතකොට ඔයාට මේ ගොල්ලෝ එක්ක වාඩි වෙන්න වෙන්නේ නෑ. නෙවිල්ද ලූනාද පෙන්වමින් කීවේය. ඒ මගේ යාළුවෝ. හැරි කලබල නොවී කීවාය. ඇත්තද? එහෙමනම් කමක් නෑ. ඇය විශ්මයට පත් වූ බවක් පෙන්වමින් කීවාය. ඇය දොර තල්ලු කර වසමින් ඉවත්ව ගියාය. ඒ අය හිතන්නේ අපි ඔයාට හොඳ මදි කියලයි. ලූනා නැවත අනුම් පදයක් කීවාය. ඔයගොල්ලෝ මට ඉහටත් උඩින් අමාත්‍යාංශයේ සිදු වූ සටනට ඔයගොල්ලෝ එකවන්ව මා එක්ක ඉදිරිපත් වුණා. ඒගොල්ලෝ මාත් එක්ක සටන් කළේ නැහනේ. ඒක කියපු එක බොහොම සතුටට කාරණයක් කියමින් ලූනා ද කුයිබ පුවත්පත කියවීමට වූවාය. ඒත් අපි යාට මුහුණ දුන්නේ නැහැ. නෙවිල් කීවේ ආසනය යටින් පිටතට එමිනේ. ඔහුගේ කෙස්වල දූවිලි ගෑවී තිබුණු අතර ඔහුගේ අතේ ට්‍රෙවෝ නැමැති ගෙම්බා සිරවී සිටියේය. ඔයා යාට මුහුණ දුන්නා. බලන්න එපාය මගේ ආච්චි අම්මා කියන ආකාරය. එයා කියන්නේ මැජික් අමාත්‍යාංශයේ ඉන්න සියලුම ගොබිලන්ට වඩා අර හැරි පොටර් ළමයාට කොන්ද පණ තිබුණා කියලයි. ඔයා මුණුපුරා කරගන්න අපේ ආච්චි ඕනම දෙයක් කරයි හැරි. හැරි අපහසුවට පත්ව සිනාසෙමින් කතාව OWL ප්‍රතිඵල වෙත මාරු කළේය. ඒ සමගම නෙවිල් තමන් විසින් ලබා ගන්නා ලද ශ්‍රේණි ගැන කියාගෙන ගිය අතර ඉහළම ශ්‍රේණි නොමැතිව තමන්ට ස්වරූපය මාරු කිරීම පිළිබඳ NEWT පරීක්ෂණයට පෙනී සිටීමට ඉඩ ලැබෙතොයි ඔහු විමසා සිටියේය. හැරි ඔහු දෙස බලා සිටියා මිස අහුම්කන් දුන්නේ නැත. නෙවිල්ගේ ළමාවියද හැරිගේ ළමාවිය මෙන්ම වෝල්ඩමෝට් විසින්
විනාශ කරන ලැබුවද තමා හැරීගේ ඉරණමට කොපමණ දුරට ලං වූවාදැයි නෙවිල්ට අවබෝධයක් නොවේය. අනාගත වාක්‍යයෙන් ඔවුන් දෙදෙනාගෙන් කවුරුන් වුවද සඳහන් කරන්නට ඇත. එතකුදුවත් වෝල්ඩමෝට් පමණක් විශ්වාස කරන තමන්ම සිතාගත් හේතු මත ඒ හැරී බව වෝල්ඩමෝට් තීරණය කොට තිබුණේ. වෝල්ඩමෝට් නෙවිල් තෝරා ගත්තා නම් හැරීගේ මව හැරීගේ ජීවිතය බේරා ගැනීමට තම ජීවිතය පරිත්‍යාග කළාක් මෙන් නෙවිල්ගේ මව ඇගේ ජීවිතය නෙවිල් බේරා ගැනීමට පරිත්‍යාග කරයිද? සත්තකින්ම ඇය එසේ කරනු ඇත. එහෙත් ඇයට තම පුතා සහ වෝල්ඩමෝට් අතර අතරමැදි වීමට නොහැකි වූයේ නම් එසේනම් තෝරාගත් අය කිසිවෙකු නොසිටිනු ඇත. එසේනම් නෙවිල් දැන් වාඩි වී සිටින ආසනය හිස්ව තිබෙනු ඇති අතර නළලේ කැලලක් නොමැති හැරීට සිප සමුදෙනු ඇත්තේ රොන්ගේ මව විසින් නොව හැරීගේම මව විසින් නොවේද? හැරි, ඔයා හොඳින්ද? ඔයාගේ මහා අමුතු පෙනුමක් තියෙනවා, නෙවිල් කීවේය. හැරි කලබල විය. සමා වෙන්න. මම ඔයාට මොකක් වෙලාද? ලූනා කීවාය. මම මොකක්? ඔයාගේ කල්පනාව බොහෝ ඈතට ගිහිල්ලා. ඇය හිරු එලි කණ්ණාඩියෙන් හැරි දෙස බලමින් කීවාය. දුම්රියෙන් පිටත තනින් තන සීත මීදුම තිබුණේ. දැඩි සීතලක් තිබුණු අතර තනින් තන දුර්වල හිරු රැස් වැටී තිබුණේ. හැරි සහ නෙවිල් මාතෘකාව කුයිඩිච් ක්‍රීඩාවට මාරු කළෝය. හිරු අහස මුදුනේ දිස්විය. ඒ අවස්ථාවේ රොන් සහ හර්මියොන් මැදිරියට ඇතුළු වූහ. කෑම ට්‍රොලිය ළඟ ඇති කියා සිතනවා. මට යකෙක් කණ්ඩ බඩගිනි. කියූ රොන් හැරි අසලින් තිබූ ආසනයට ඇද වැටි බඩ අත ගන්නට විය. හායි ලූනා, හායි නෙවිල්. දන්නවද වැඩක්? මේ පාර මැල්ෆෝයි ශිෂ්‍ය නායක වැඩේ කරන්නේ නෑ. එයා අනෙක් සයිතරින්ලා සමග උන්ගේ මැදිරියේ වාඩි වී ඉන්නවා. අපි මේ දැන් දැක්කා. හැරි අමුතු උනන්දුවක් දක්වමින් කෙලින් ඉඳගත්තේය. තම ආධිපත්‍ය සෙසු සිසුන්ට පෙන්වීමට ඇති අවස්ථාව ලේසියෙන් අත්හරින පුත්‍රයෙකු නොවේ මැල්ෆෝයි. ඒ බව හැරි සත්සුදක්සේ දනේ. පසුගිය වසරේද ඔහු තම බලය නොසෑහෙන ලෙස අයිතු ප්‍රයෝජන සඳහා යෙදෙව්වේය. ඔයා දැක්කම එයා මොකද කළේ? සුපුරුදු විදිහටම මට සෞතුව දැම්මා. අතින් සංඥා කර දක්වමින් රොන් කීවේය. ඒත් පුදුමයි. එයා පළමු වසර සිසුන්ට හිංසා පීඩා නොකර බොරු සිල් අරන් ඉන්න එක මම දන්නේ නෑ, හැරි කීවේය. එහෙත් හැරිගේ සිතුවිලි දිගටම ක්‍රියාත්මක විය. ඉන් අදහස් වන්නේ පළමු වසර සිසුන්ට හිංසා පීඩා කරනවාට වඩා ලොකු රාජකාරියකට ඔහු ආරාධින බවද. සමහර විට එයා ශිෂ්‍ය නායක තනතුරට වඩා ඉහළ තනතුරක් වෙන අධීක්ෂක තනතුරක් බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ, හර්මියොන් කීවාය. මට එහෙම හිතෙන්නේ නැහැ, හැරි කීවේය. මම හිතන්නේ එයා. එහෙත් හැරි තම අදහස ප්‍රකාශ කොට නිමවීමට පෙර දැඩිසේ කම්පනයටපත් වූ තෙවැනි වසර සිසුවියක් කලබලෙන් දොර තල්ලු කරගෙන ඇතුළු වූවාය. මට කිව්ව මේවා නෙවිල් ලොම්බටම් සහ හැරි පොටර්ට දෙන්න කියා. ඇය බියසැක මුසුව කීවාය. හැරිගේ දෙනෙත් දකිත්ම ඇගේ මුහුණ රතු විය. රතු පීත පටි දෙකකින් ගැටගසන ලද ලියවිලි දෙකක් ඇගේ අතේ විය. මවිතයටපත් වූ හැරි සහ නෙවිල් තම තමන්ගේ ලිපි බාරගත්තෝය. දැරිය හැකි පමණ විකසින් එම මැදිරියෙන් පැනගත්තාය. මොකක්ද ඔය? රොන් ඇසුවේ හැරි තම ලියවිල්ල දිග හරිතීය. ආරාධනයක්, හැරි කීවේය. හැරි, දවල් ආහාරය සඳහා ස්නැක් එකක් ගැනීමට ඔබ සීදරන මැදිරියේදී මා සමග එක්වනවා නම් මම සතුටු වෙමි. හිතවත් මහාචාර්ය H.E.E. ස්ලග්හෝන්. කවුද මේ මහාචාර්ය ස්ලග්හෝන්? නෙවිල් ඇසුවේ තම ආරාධනා පත දෙසද කුතුහලෙන් බලමිනි. අලුත් ගුරුවරයා, හැරි කීවේය. අපි ගියා නම් හොඳයි නේද?
නැද්ද? ඒත් ඇයි එයා මා කැඳවන්නේ? නෙවිල් තැති ගනිමින් ඇසුවේ Tamanට දඬුවමක් දීමට යන කලකමෙනි. මම දන්නේ නැහැ. කියා හැරී කීවද එය පූර්ණ සත්‍ය නොවේය. ඒ සමගම හැරීට යම්කිසි සිතුවිල්ලක් පහළ විය. මේ අහනවා අපි මගේ අදිසි කබාය පොරවගෙන යමු. එතකොට යන ගමන් අපිට මැල්ෆෝයි කාර්යය මොනවද කරන්න කියලා හොඳින් බලා ගන්න පුළුවන්. එහෙත් මෙම අදහස ප්‍රායෝගික එකක් නොවූයේ දිවාහාරය ගෙනෙනු ලබන ට්‍රොලිය අපේක්ෂාවෙන් ළමයි කොරිඩෝව දිගේ රොක් වී සිටි නිසා. අදිසි කබාය පොරවාගෙන ඔවුන්ට නොගැවී යාමට නොහැකි වූ නිසාය. හැරී එය ආපසු තම ට්‍රංක පෙට්ටියට දැම්මේ දුකිනි. ඒ පොරවාගෙන ගියා නම් Taman වෙත එල්ලවන දහසක් නෙතින් බේරීමට Tamanට හැකිවනු ඇත. සමහර විට සිසුන් Taman සිටි කුටි වලින් පිටතට පැන්නේ ඔහු හොඳින් දැක ගැනීමටය. එහෙත් හැරියෙනු ඈතින් දුටු චෝචෑන් පමණක් තම කුටිය තුලට වැද සැඟවුණාය. හැරියම කවුළුව පසු කරගෙන යද්දී ඇය තම යෙහෙළිය වූ මරියාටා සමග ගැඹුරු සාකච්ඡාවක නිරත වී සිටිනු පෙනුනේ. ඇය ප්‍රබල ලෙස කම්මුලේ ආලේපග සකසාගෙන තිබුණද කුරුලෑ ඉලිප්පී පෙනුනේ. හැරී ඉදිරියට ගියේය. ඔවුන් සීමැදිරියට සේන්දු වූ විට ඔවුන් අවබෝධ කරගත්තේ ස්ලග්හෝන්ගේ ආරාධනය ලැබී තිබුණේ Taman දෙපළට පමණක් නොවන බවයි. එහෙත් ස්ලග්හෝන්ගේ උණුසුම් පිළිගැනීම නිසා පෙනී ගියේ ඔහු වෙසසින්ම අපේක්ෂා කළේ හැරී බවයි. හැරි මගේ දරුවා, ස්ලග්හෝන් පැවසුවේ උඩ පනෙමින් තම ආසනයෙන් නැගිට සිටිමිනි. විල්ලුද ආවරණයකින් වැසී තිබුණු ඔහුගේ උදරය විසින් ඔහු සිටගත් විට මැදිරියේ ඉඩ වැඩි ප්‍රමාණයක් හිමි කරගෙන ඇති බව පෙනුනේ. ඔහුගේ තට්ට හිසද රිදී රැවුලද ඔහුගේ කබායේ බොත්තම් මෙන්ම දිලිසෙමින් තිබුණේ. ඔබ දැකීම බොහොම සන්තෝෂයි. ඒ වගේම ඔබ ලොම්බටම් මහතා විය යුතුයි. නෙවිල් වියපත් බවක් දක්වමින් හිස සලා ඒ බව අනුමත කළේය. ඒ දෙදෙනා දොරට ආසන්නයේම තිබූ හිස් අසුන් දෙකේ වාඩි වූහ. හැරී එහි සිටි අන් අය දෙස බැලුවේය. උඩට නෙරාවිත් තිබූ කම්මුල් ඇති උස කළු පැහැති ළමයා Tamanගේම වසරේ ස්ලයිතරින් සිසුවෙකු බව හැරී අවබෝධ කරගත්තේය. ඒ සමගම හැරී අඳුනන්නේ නැති 7 වැනි වසරේ සිසුන් දෙදෙනෙකුද සිටියෝය. ස්ලග්හෝන් අසලින් මිරිකී වාඩි වී සිටියේ ජිනීය. Taman මෙහි කැඳවනු ලැබුවේ කුමක් සඳහාදයි ඇයට නිනව්වක් නැති බව පෙනුනේ. දැන් ඉතින් ඔබ සැම එකිනෙකා අඳුනනවද? ස්ලග්හෝන් හැරී සහ නෙවිල්ගෙන් ඇසුවේය. මේ ඔබේම වසරේ සිටින බ්ලේස් සබිනි. සබිනි කිසිම ප්‍රතිචාරයක් නොමැතිව නිහඬව සිටියේය. එමෙන්ම හැරී සහ නෙවිල්ද කිසිදු ප්‍රතිචාරයක් නැතිව සිටියෝය. ස්ලයිතරින් සහ ග්‍රිෆින්ඩෝර් සිසුන් ප්‍රතිපත්තියක් හැටියට එකිනෙකා නොරිස්සුවෝය. මේ කෝමැක් මැක්ලාගන් ඔබලා නම් හමු වී ඇති මීට පෙර සමහර විට නැත්ද? බුරුසු කොණ්ඩයක් තිබූ මැක්ලාගන් තම අතක් ඔසවා හැරීට සහ නෙවිල්ට ආචාර කළ අතර ඒ දෙදෙනා දෙසේම කළෝය. මේ මාකස් බෙල්බි, මම දන්නේ නැහැ ඔයා. තැතිගත් ස්වරූපයෙන් සිටි බෙල්බි ආයාසයෙන් සිනාසුනේය. ඉතින් මේ සුන්දර තරුණිය කියනවා ඇය ඔබ සැම දන්නවාය කියා ස්ලග්හෝන් කීවේය. ජිනි ස්ලග්හෝන්ගේ පිටට පිටුපසින් ඔවුන්ට සිනහවක් පෑවාය. ඉතින් මෙය බොහොම සතුටුදායක හමුවක් ස්ලග්හෝන් කීවේය. ඔබ සැම වඩාත් හොඳින් දැන හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා. මම මගේ කෑම ඔතාගෙන ආවා. ට්‍රොලියෙන් ගේම කෑම නාකි මට ඔරොත්තු දෙන්නේ නෑ. වලි කුකුළු මස්. බෙල්බි ඉදිරියට නැඹුරු වී සීතල කරන ලද වලි කුකුළෙකුගෙන් අඩක් පිළිගත්තේය. මම මේ දැන් මේ තරුණ මාකස්ට කියමින් හිටියේ එයාගේ බාප්පා ඩෙමොක්ලස්ටත් ඉගැන්වීමේ වාග්ය
මට තිබුණු බවයි. ස්ලග්හෝන් හැරීට සහ නෙවිල්ට කීවේ රෝල්ස් 300ක් අතිනත යවමිනි. එයා කැපී පෙනෙන දක්ෂතා ඇති ඉන්ද්‍රජාලිකයෙක්. මර්ලින් නිකායේ විශිෂ්ටතම ඉන්ද්‍රජාලිකයෙක්. මාකස්, ඔබට බාප්පා නිතර හමු වෙනවද දැන්? අවාසනාවට මෙන් බෙල්බී කටපුරා මස් කැබැල්ලක් කඩාගෙන තිබුණු නිසා ඒ පැනේට එක්වරම පිළිතුරු දීමට නොහැකි විය. පිළිතුරු දීමට ඇති හදිසිතාවය නිසා මුව තුල වූ ලොකු මස් කුට්ටිය ගිල් අතර ඒ උගුරේ හිර වී ඔහු මහත් අපහසුතාවයට පත්විය. ඇනප්නියෝ, ස්ලග්හෝන් තම මැජික් යෂ්ටිය දිගු කරමින් කීවේය. ඒ සමගම ඔහුගේ උගුරේ වූ හිරවීම මගහැරී ගියේය. නැහැ, දැන් හමුවන්නේ නැහැ වැඩිය. බෙල්බී ඇස්වල කඳුළු පුරවාගෙන කීවේය. ඔව්, එයාට තිබෙන්නේ බොහොම කාර්යබහුල ජීවිතයක්. කී ස්ලග්හෝන්, මම හිතනවා එයා වුල්ෆ් පේන් දියර කිසි අපහසුාවක් නැතිව නිපදුවා කියා. ඔව්, වෙන්න ඇති. බෙල්බී කීවේ තමන් සමග සාකච්ඡා කොට නිමවනතුරු තවත් කටක් කඩා නොගනිමිනි. මේකයි, එයයි මගේ තාත්තයි අතර එපමණ හොඳ ඇසුරක් නෑ. ඒ නිසා මම බාප්පා ගැන එතරම් දන්නේ නෑ. ස්ලග්හෝන් ඔහුට උපහාසාත්මක සිනාවකින් සංග්‍රහ කොට මැක්ලාගන් දෙසට හැරුණේය. ඉතින් කෝමැක්, ස්ලග්හෝන් කීවේය, ඔයාගේ මාමා නිප්‍රියස් නිතර මුණ ගැහෙන බව මම දන්නවා. මොකද එයා ළඟ බොහොම ලස්සන පින්තූරක් තියෙනවා. ඔය දෙන්න දඩේමේ යනවා. මම හිතන්නේ නෝෆෝක්ස් වලට කියලයි. ආව්, ඒක හරි විනෝදයක්, ලාගන් කීවේය. අපි ගියේ බර්ටි හික්සුයි රූෆස් ක්‍රිම්ග්‍රෙවුරුයි එක්ක. එයා ඇමති වෙන්න ඉස්සර. ඔයා බර්ටි සහ රූෆස්වත් දන්නවද? ඉතා සතුටෙන් කියමින් තවත් කැමදීසියක් වටේ ඇරියේය. කෙසේ වුවද බෙල්බිට ඒ කැම ලැබුණේ නැත. දැන් කියනවා බලන්ට. මේ හමුවීම හැරී සැක කළාක් මෙන් විය. මේ පිරිස කැඳවා තිබුණේ ඒ සෑම කෙනෙක්ම ඉහළ සබඳතා ඇති අය නිසාය. ජිනී හැර මැක්ලන්ට පසුව හඳුන්වා දෙනු ලැබූ සබිනිට ඉතා ප්‍රසිද්ධ රූප සම්පත්තියෙන් අගතැන්පත් මායාකාරියක් මව හැටියට සිටින බව හෙළිවිය. හැරී පසුව දැනගත් කරුණු අනුව ඇය සත්වරක් විවාහ වී සිටි අතර ඒ සෑම ස්වාමි පුරුෂයෙකුම අද්භූතයුරෙන් මිය ගොස් තිබුණි. එමෙන් මේ සෑම සැමියෙකු විසින්ම ඇයට රන් තොගේ බැගින් ඉතිරි කොට ගොස් තිබුණි. ඊළඟට තිබුණේ නෙවිල්ගේ වාරයයි. ඒ ඉතා අපහසුදායක විනාඩි 10ක් විය. මක්නිසාදයත් ඉතා ප්‍රසිද්ධ අවුරෝරාවරුන් දෙදෙනෙකු ඔහුගේ දෙමාපියන් දෙදෙනා බෙල්ලාස්ට්‍රික් ලෙස්ට්‍රෑන්ග් සහ තවත් මිනීකන්නන් කීප දෙනෙකු විසින් ඝාතනය කරනු ලැබුණේ. නෙවිල් පිළිබඳ කරුණු විමසීමෙන් පසුව ස්ලග්හෝන් තම ප්‍රකාශනය නොකළ අතර හැරී සිතුවේ ඔහු පසුව ඒ පිළිබඳ යමක් ප්‍රකාශ කරනු ඇති බවය. දැන් ඉතින් හැරී පොටර් කොතනින්ද පටන් ගන්නෙ? මම හිතනවා පසුගිය ග්‍රීෂ්මේ අපි හමු වූ විට උඩින් පල්ලෙන් ඒ පිළිබඳ කතා කළාය කියා. ඔහු හැරී දෙස මද වේලාවක් බලා සිටමින් කල්පනා කළේ හැරී හොඳට ඉස්ම ඇති ලොකු මස් කැබැල්ලක් සේ සිතා විය යුතුය. දැන් ඔබට ඕන් කතා කරන්නේ තෝරාගත් කෙනා කියලා නේද? හැරී කිසිවක් කීවේ නැත. බෙල්බී, මැක්ලාගන් සහ සැබිනි ඔහු දෙස බලා සිටියේය. ඇත්තටම ස්ලග්හෝන් කීවේ හැරී දෙස ඉතා පරිස්සමෙන් නිරීක්ෂණය කරමිනි. කාලයක් තිස්සේ කටකටා පැතිරෙමින් තිබුණා. මට මතකයි කවද්ද කියලා. එදා ඒ බිහිසුණු රාත්‍රියෙන් පසු ලිලි ජේම්ස් ඔබගේ ජීවිතේ බේරුවා. ඉතින් කවුරුත් පිළිගත්තේ සාමාන්‍ය කෙනෙකුට වඩා විශේෂිත බලයක් ඔබට තියෙනවා කියලයි. සැබිනි තම විශ්මය පළ කළේ කෙටි කැස්සක් නිකුත් කරමිනි. කෝප බරිත කටහඬක් ස්ලග්හෝන්ට පිටුපසින් නිකුත් විය. "ඔව් සැබිනි, ඔයා බොහොම දක්ෂ නිසා අන් අය වෙනුවෙන්." ස්ලග්හෝන් තම මහත් බඩට ඉහළින් සැබිනි වෙත
කෝපෙන් බලා සිටි ජිනී දුටුවේය. ඔබ පරිස්සම් වෙන්න ඕනේ බ්ලයිස්. ඇය සිටි මැදිරිය පසු කරගෙන යද්දී මම දැක්කා මේ තරුණිය බැට් බොකී වශීය හරි දක්ෂ ආකාරයට කරනවා. මම නම් මෙයාව උරණ කරගන්නේ නෑ. සැබිනි කෝපෙන් බලා සිටියේය. ඒ කොහොම වුණත් හැරි ස්ලග්හෝන් හැරි දෙසට හැරිමින් කීවේය. ඒ වගේ කටකතා මේ ග්‍රීෂ්මේ පැතිරුණා. මොකක් විශ්වාස කරන්නද කියන එක කාටත් ප්‍රශ්නයක්. ද ප්‍රොපොට් පත්‍රය බොරු මුද්‍රණය කිරීම පිළිබඳ ප්‍රසිද්ධයි. ඔවුන් හරියට වැරදි කරනවා. ඒත් එදා අමාත්‍යාංශයේ කලබගෑනියක් සිදු වුණු බවට බොහෝ ඇසින් දුටු සාක්ෂිකරුවන් ඉන්නවා. ඒ වගේම ඔබත් සිටි බවටත් සාක්ෂි තියෙනවා. මේ උගුලෙන් බොරුවක් නොකියා බේරෙන්නට නොහැකි බව අවබෝධ කරගත් හැරි හිස නමා එය එසේ බවට ඉඟි කළද කට ඇර වචනයක් ප්‍රකාශ නොකළේය. බොහොම නිහතමානී. ඩම්බ්ලේඩෝ ඔය ළමයා පිළිබඳ ඔපමණ පැහැදීමකට පත්වී සිටීම පුදුමයක් නෙමෙයි. එහෙමනම් ඔබ එහි හිටියා. ඒ සිද්ධියම මහා අරුමැතියක්. කුමක් විශ්වාස කරන්නද කුමක් විශ්වාස නොකරන්නද කියලා හිතා ගන්න බෑ. අර අනාගත වාක්‍ය පිළිබඳ කතාව වගේ දේවල් හිතා ගන්න බෑ. අපිට නම් අනාගත වාක්‍යයක් ඇහුනේ නෑ. නෙවිල් තම මුහුණ තද රෝස පැහැයට හරවා ගනිමින් කීවේය. ඒක ඇත්ත. ජිනීද වහා කීවාය. නෙවිලුයි මායි දෙන්නම එහි හිටියා. මේ තෝරගත්ත කෙනා කියන කතාව අර අනාගත වාක්‍ය වගේම බොරු විකාරයක්. ඔයාලා දෙන්නත් එහි හිටියද? ස්ලග්හෝන් කීවේ දැඩි උනන්දුවෙන් ජිනී සහ නෙවිල් දෙස බලමිනේ. එහෙත් ඒ දෙදෙනාම කිසි අමුත්තක් නැතිව ඔහු දෙස බලා සිටියෝය. ඔව්. ද ප්‍රොපොට් කොහොමටත් ටිකක් අතිශෝක්තියෙන් කරුණු සඳහන් කරනවා. ස්ලග්හෝන් කීවේය. ඔහුගේ කටහඬේ බලාපොරොත්තු කඩ වූ ස්වරූපයක් විය. මට මතකයි ගුවෙන්නොක් මට කියනවා. අර ගුවෙන්නොක් ජොන්සන්ස් හෙලිහෙඩ් හාපීස් කණ්ඩායමේ නායකයා කියනවා. ඔහු යම් වල්වටාරමක් කීමට උත්සාහ කළද ස්ලග්හෝන් තමන්ගෙන් තොරතුරු උකහා ගැනීම තවමත් නිමකොට නැති බව හැරි දැන සිටියේය. එමෙන්ම ජිනී සහ නෙවිල්ගේ විස්තරවලින්ද ඔහු තෘප්තියට පත්වී නැති බව පෙනුනේ. කතාව අනුක්‍රමයෙන් දිග්ගැසුණු අතර ස්ලග්හෝන් තමන්ගෙන් ඉගෙනගෙන අද ඉතා ඉහළ තැන්වල සිටින ඉන්ද්‍රජාලිකයින් බොහෝ දෙනෙකු නම් වශයෙන් සඳහන් කරමින් ඒ සෑම එක්කර ගනිමින් හොග්වාට්ස්හි ස්ලග් සංසදයක් පිහිටුවීමට අදහස් කරන බව ප්‍රකාශ කළේය. මේ උගුලෙන් ගැලවී යාමට හරියට හොඳ හැටි උවමනාව තිබුණද ආචාරශීලීව එසේ කරන්නේ කෙසේදයි ඔහු කල්පනා කළේය. අවසානයේදී දුම්රිය මේදුම සහිත සූර්යාලෝකයේ තුලින් ගමන් කරන්නට විය. අවසානයේ ස්ලග්හෝන් ඇස්සිහින් කරමින් පිටත තිබූ කොම්මනේ සූර්යාලෝකයේ දෙස බැලුවේය. සන්තානම් මෑණියනේ රෑවේගෙනත් එනවා දැම්මම. මම දැක්කේ නැහැ මැදිරියේ පහන් දල්වා ඇති බවවත්. ඔය ළමයි හනික ගිහෙන් ලෝගු ඇඳගන්න. මැක්ලගන් ඔයා හොක්ස්ටේල්ලා පිළිබඳ පොත පුස්තකාලෙන් ගන්න ඕනේ. ඒ වගේම හැරි බ්ලේස් ඔය දෙන්නත් ඒ පොත බැගින් පුස්තකාලෙන් ගන්න ඕනේ. ඒ පැත්තේ ගිය වෙලාවක මිස් ඔහු ජිනී දෙස ඉඟි මැරුවේය. ඔයත් ඒ පොතක් ඉල්ල ගන්න ඕනේ. හොඳයි. එහෙමනම් යන්න පුළුවන්. මන්දක් අඳුරු කොරිඩෝවට පිවිසෙමින් හැරි පසු කර ගිය සැපිනි හැරි වෙත දුෂ්ට බැල්මක් හෙළූ අතර ඔහුද එබඳුම බැල්මකින් ඔහුට ප්‍රතිචාර දැක්වීය. හැරි නෙවිල් සහ ජිනී ඔහු පසුපස කොරිඩෝව දිගේ ගියෝය. ඒ මගුල ඉවරුණු එක නම් හොඳයි. මහා අමුතු මිනිහෙක්. නෙවිල් මිමිනුවේය. නැත්ද? ඔව් ටිකක් අමුතුයි තමයි. හැරි කීවේ සැපිනි දෙස බලාගෙන ඉදිරියට යමිනේ. ඔයා කොහොමද එතනට ගියේ ජිනී? එයා බලා හිටියා මම සකාරියස් ස්මිත්ට
වශයක් කරනවා. ජිනි කීවාය. මතකදාර හපල්ෆෆ් නිවාසේ මෝඩයා DA එකට ආවේ. එයා අමාත්‍යාංශයේ සිදුවුනේ කුමක්ද කියා දිගින් දිගටම මගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. බේරෙන්න බැරි තැන මම මිනිහට වශයක් කළා. මම හිතුවා එයා මට දඬුවම් කරයි කියලා. ඒත් එයා හිතුවා මම වශිය අපූර්වට කළා කියලා. එයා මට ප්‍රශංසා කරලා දවල් කෑමට ආරාධනා කළා. පිස්සු නේද? ඒක වඩා හොඳයි. කාගේ හරි අම්මා ප්‍රසිද්ධ නිසා හරි එහෙම නැත්තම් මාමා කෙනෙක් ප්‍රසිද්ධ නිසා හරි ආරාධනා කරනවට වඩා හැරි සැබිනිට ඇසෙන්නට කීවේය. එහෙත් ඒ කියාගෙන ගියදී ඔහු හදිස්සියෙම නතර කරගත්තේ වඩා හොඳ දෙයක් මතක් වූ නිසාය. එය ශනිකව හිතට ඇතුළු අපූර්ව අදහසකි. ඒ වන විට සැබිනි ස්ලයිතරින් 6 වැනි වසර මැදිරියට ඇතුළු වන්නට ඔන්න මෙන්න කියා සිටියේය. මැල්ෆෝයි දෙහි වාඩි වී සිටිනු ඇත. ඔවුන්ට නොපෙනි තමන්ට එම කුටිය තුලට යාමට හැකිනම් කොපමණ දේවල් අසා ගැනීමට හැකි වෙනු ඇත. ගමනාන්තයේ ළඟටම දුම්රිය පැමිණ ඇති බව සැබෑය. හොක්මේට්ස් දුම්රිය ස්ථානයට තව උපරිම වශයෙන් පැය භාගයක ගමනක් ඉතිරි වී තිබෙන්නට පුළුවන්. කවුළුවෙන් පිටත බැලූ හැරීට දුම්රියේ යන කැලෑපද ප්‍රදේශයේ අනුව එසේ සිටීමට හැකිවිය. ඔහු කිසිවෙකුටත් තම අදහස පැවසුවේ නැත. මම ඔය දෙන්න පසුව මුණ ගැහෙන්නම් කිව් හැරි තම අදිසි කබාය ඇඟට දමා ගත්තේය. ඒත් මොකක්ද? නෙවිල් කීවේය. පස්සේ කියමින් හැරි සෙපිනි පසුපස හැකිතරම් නිහඬව දිව යන්නට විය. කෙසේ වුවද දුම්රිය විසින් නගන හඬ නිසා ඔහුට දැඩිසේ පරිස්සම් වීමට අවැසි නොවිය. කොරිඩෝ බොහෝසේ හිස්ව පැවතියේය. සෑම දිනම පාහේ තම තමන්ගේ මැදිරි තුලට ගොස් පාසල් ලෝගු ඇඳ ගැනීමට උත්සුක වූහ. කෙසේ වුවද සැබිනි සමගම අරුණු දොරෙන් මැදිරිය තුලට රිංගා ගැනීමට හැරි සමත් නොවූයේ ඔහු පැමිණියේ මදක් පසුපසින් වූ බැවිනි. සැබිනි ඇතුළු වේ දොර වසත්ම හැරි තම පාදයක් ඉදිරියට දමා වැසීගෙන යන දොරට බාධා කළේය. මේකට මක් වෙලාද කියමින් සැබිනි වේගයෙන් නැවත දොර වැසුවේ. හැරිගේ පාදය දොරට සහ උළුවස්සට හිර කරමිනි. හැරි දොර අල්ලා වේගයෙන් තල්ලු කළේය. ඒ වන විටද දොරේ හැන්ඩලේ එල්ලී සිටි සැබිනි විසිවී ගොස් වාඩි වී සිටි ගෙගරි ගෝයල්ගේ උකුල මතට වැටුණේය. ඒ කලබලයේ අතරේ එම මැදිරිය තුලට වේගයෙන් දිව ගිය හැරි සැබිනිගේ හිස්සත්සුන මතට පැන ඉහළින් වූ ගමන් බඩු තබන රාක්කයට රිංගා ගත්තේය. සැබිනි සහ ගෝයිල් එකිනෙකා සමග පැටලෙන්නට වූ අතර කාගේ අවධානය ඔවුන් වෙත යොමු විය. ඒ හැරීගේ වාසියට හේතු වූයේ ඉහළ රාක්කයට නගින විට හැරීගේ පාවහන් සහ නිරාවරණ පාද පෙනෙන්නට ඇති වූ බැවිනි. මැල්ෆෝයිගේ ඇස් තමන් නැගගත් රාක්කය වෙත එල්ල වී තිබුණු නිසා ඔහු විසින් තමන් දකිනු ලැබුවේදයි හැරි බිය විය. එහෙත් ඒ මොහොතේ කෝපයට පත්ව සිටි ගොයිල් සැබිනි ආසනයේ මතට ඇද තමා දොර වැරෙන් වැසූ නිසා මැල්ෆෝයිගේ අවධානයද નિરાයාසයෙන් ඒ දෙසට යොමු විය. සැබිනි කෝපයෙන් පුපුරමින් තම ආසනයේ වාඩි වී සිටියේය. වින්සන්ට් ක්‍රැබ් තමන් කියවමින් සිටි චිත්‍රකතා පොත වෙත නැවත තම අවධානය යොමු කළේය. මැල්ෆෝයි නුරුස්සනා ස්වරූපයෙන් ආසනයේ දිගාවී පැන්සි පාකින්ස්ගේ උකුල මත තම හිස රඳවා ගත්තේය. හැරි ඉතා අපහසුවෙන් කුලි වී තම සිරුරේ සෑම අගලක්ම තම අදිසි කබායෙන් වසා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තේය. පැන්සි මැල්ෆෝයිගේ නළල මත වැටී ඇති තඹවන් කෙස් පිරිමදිමින් සිටිනු හැරි දුටුවේය. මැදිරියේ වහලේ එල්ලෙමින් තිබූ ලන්තෑරුම් පැත්තෙමින් සෑම පැත්තකටම ආලෝකය නිකුත් කළේය. තමන්ට කෙලින්ම යටින් වාඩි වී ක්‍රැබ් කියවමින් සිටි චිත්‍රකතා පොතේ සෑම අකුරක්ම හැරීට කියවීමට හැකි විය.
ඉතින් සැබිනි මැල්ෆෝයි කීවේය. ස්ලග්හෝර්න්යි ඔයාව කැඳෙව්වේ. එයාට ඕනි හොඳ සම්බන්ධකම් තියෙන කණ්ඩායමක් එයාට එකතු කරගන්නයි. ඔහු කීවේ ගොයල් වෙත රවා බලමිනි. ඒත් ඒ තරම් පිරිසක් එකතු කරගන්න එයාට බැරි වුණා. එම තොරතුර මැල්ෆෝයිගේ සතුටට හේතු නොවූ බව පෙනුනි. තව කාටද එන්න කියා තිබුණේ? ඔහු ඇසුවේය. ග්‍රිෆින්ඩෝර් නිවාසයෙන් මැක්ලග් සැබිනි කීවේය. ඔව්, ඇයි උගේ මාමා අමාත්‍යාංශයේ ලොක්කෙක්නේ, මැල්ෆෝයි කීවේය. රෙවෙන්ක්ලෝ නිවාසයෙන් බෙල්වි කියලා කෙනෙක්, ඌ ගොබ්බෙක්, පැන්සි කීවාය. ඒ වගේම ලොම්බොටමුයි පෝටරුයි විස්ලි කෙල්ලයි. ඔහු අවසාන කළේය. පැන්සිගේ අත පැත්තකට දමමින් මැල්ෆෝයි වහ වාඩි විය. ලොම්බොටම්ටත් ආරාධනා කළා. ඔව්, ඒකනේ ලොම්බොටම් එතන හිටියේ, සැබිනි ගණන් නොගෙන කීවේය. මොකක්ද ලොම්බොටමුයි ස්ලග්හෝර්නුයි අතර ඇති සම්බන්ධය? සැබිනි දෙවුර හැකිලුවේය. පෝටර්, බොහොම වටින පෝටර්. සමහර විට එයාටත් ඕනි වෙන්න ඇති තෝරාගත් පුද්ගලයා බලන්න. මැල්ෆෝයි උපහාසයෙන් කීවේය. ඒතර විස්ලි කෙල්ල. ඒකිගේ ඇති විශේෂත්වය මොකක්ද? හුඟක් කොල්ලෝ එයාට කැමති. පැන්සි කීවේ ඔහුගේ ප්‍රතික්‍රියාව කුමක්දයි දැක ගැනීමට. ඔහු දෙස නෙත් කොනින් බලමිනි. ඔයා වුණත් හිතන්නේ එයා රූප සුන්දරියක් කියලානේ නැත්ද? නැත්ද බේල්ස්? හැමෝම දන්නවනේ ඔයා සතුටු කරන්න කොපමණ අමාරුද කියලා. ඒකිගේ පෙනුම මොන වගේ වුණත් මම ඔය වගේ ජරා පාවා දෙන්නියක් කොහොමටවත් අල්ලන්නේවත් නැහැ. සැබිනි සෙමින් කීවේය. පැන්සි සතුටටපත් වූවාය. මැල්ෆෝයි නැවත තම හිස ඇගේ උකුල මත සතප්පවාගෙන ඇයට නැවත තම හිස කෙස් පිරිමැදීමට ඉඩ දුන්නේය. කොහොම වුණත් ස්ලග්හෝර්න්ගේ රසය ගැන මට දුකයි. දැන් ටිකක් සිහි කල්පනාව මදි වගේ. මගේ තාත්තා එයා ගැන බොහොම ඉහළින් වර්ණනා කිරීම පිළිබඳ මම කනගාටු වෙනවා. තාත්තා කිව්වේ එයා විස්තරම්ම ඉන්ද්‍රජාලිකයෙක් කියලයි. ඒ කාලේ තාත්තා එයාගේ හිත දිනාගෙන කොහොම හරි ස්ලග්හෝර්න්ට දැනගන්න ලැබිලා නැහැ මම දුම්රියේ ඉන්නා බව. නැත්තම් ඒත් මම හිතන්නේ නෑ එයා ඔයාට ආරාධනා කරයි කියලා, සැබිනි කීවේය. මම ගිය වෙලාවෙම එයා ඇහුවා නෝට්ගේ තාත්තා ගැන. ඒ දෙන්න පරණ යාළුවෝ වෙන්න ඇති. ඒත් නෝට්ගේ පියා අමාත්‍යාංශයේදී අහු වුණා කීවම එයා ඊතරම් සතුටක් දැක්ුවේ නෑ. ඒ වගේම නෝට්ටත් ආරාධනයක් නැහැ නේද? මම හිතන්නේ නෑ ස්ලග්හෝර්න් මිනී කන්නන් පිළිබඳ උනන්දුවක් දක්වනවය කියා. මැල්ෆෝයි බලවත් කෝපයටපත් වූ බවක් පෙනුනද සිනහවක් පිට කළේය. එහෙත් එය කුරුරු සිනහවක් විය. එයා උනන්දුවක් දක්වනවද නැද්ද කියන එක පිළිබඳ කවුද කරදර වෙන්නේ? කවුද එයා? තවත් එක් මෝඩ ගුරුවරයෙක් පමණයි. මැල්ෆෝයි අලස සිනහවක් පිට කළේය. මම කියන්නේ මේකයි. සමහර විට ලබන වසරේ මම හොග්වාර්ට්ස් වල නොඉන්නත් පුළුවන්. ඉතින් මේ මහත නාකි මිනිහා මට කැමති වුණත් අකමැති වුණත් මට මොකද? ඇයි ඔයා කියන්නේ ලබන වසරේ ඔයා හොග්වාර්ට්ස් වල ඉන්නේ නැහැ කියලා? පැන්සි පසුතැවිල්ලෙන් යුතුව ඇසුවාය. ඒ සමගම හිස කෙස් පිරිමැදීමත් නතර කළාය. කියන්න බැහැනේ, කවුද දන්නේ? සමහර විට ඒ වන විට මම මීට වඩා ලොකු තැනකට යන්නත් බැරි නෑනේ. ඉහළින් නෝ රාක්කේ කුලි වී සිටි හැරීගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඒ පිළිබඳ හර්මියෝන් සහ රොන් කියනු ඇත්තේ කුමක්ද? ක්‍රෙබ්ස් සහ ගොයිල් දෙදෙනාම ගලේ පහරන ලද බලලුන් මෙන් අසරණව මැල්ෆෝයිගේ මුහුණ දෙස බලා සිටිනු ඇත. ඉහළට යාමට ඕනට ගමනක් නැත. සැබිනිද මවිත වී බලා සිටියේය. පැන්සි නැවත නිහඬව ඔහුගේ කෙස් පිරිමදින්නට වූවාය. ඔයා කියන්නේ එයාද? මැල්ෆෝයි දෙවුර හැකිලුවේය. අම්මා නම් කියන්නේ පළමුවෙන්ම මගේ ඉගෙනීමේ කටයුතු අවසානයක් කරන්න කියලයි.
ඒත් පුද්ගලිකවම මට පෙනී යන්නේ මේ දිනවල ඉගෙනීම එතරම් වැඩක් නැති බවයි. මම කියන්නේ මේකයි. අඳුරු මායාකාර සාමි බලය අල්ලගත්තාම කෙනෙකුට OWL විෂයන් කීයක් තිබෙනවද? NEWT විෂයන් කීයක් තියෙනවද කියලා බල ඉන්න එකක් නෑ. සියල්ල රඳා පවතිනු ඇත්තේ එතුමාට දෙනු ලබන සහයෝගය සහ පෙන්වනු ලබන කැපවීම මත පමණයි. ඉතින් ඔයා හිතනවද එතුමා වෙනුවෙන් යමක් කරන්න ඔයාට පුළුවන් කියා සැබිනි ඇසුවේය. ඔයාගේ වයස 16යි. තාම සුදුසුකම්වත් නැහැ. මම දැන් කිව්වා නේද? එතුමා මගේ සුදුසුකම් බල ඉන්න එකක් නෑ. සමහර විට එතුමා විසින් මට බාර දෙනු ලබන ජොබ් එකට සුදුසුකම් උවමනා වෙන එකක් නැහැ. මැල්ෆෝයි සෙමෙන් කීවේය. ක්‍රෙබ්ස් සහ ගොයිල් යන දෙදෙනාම වාමන ගල් රූපවල මෙන් මුව විවෘත කරගෙන සිටියෝය. පැන්සිද විශ්මයට පත්වී මැල්ෆෝයි දෙස බලා සිටියාය. ආන්න හොග්වාට්ස් පෙනෙනවා. මැල්ෆෝයි අඳුරු වී ඇති වීදුරුව පෙන්වමින් කීවේය. අපි අපේ ලෝගු ඇඳ ගනිමු. හැරි කොපමණ අවධානයෙන් මැල්ෆෝයි දෙස බලා සිටියේද යත් ගොයිල් තම ට්‍රංක පෙට්ටිය ගැනීමට රාකේට අත දිගු කරනු ඔහු නොදුටුවේය. ඔහු එය කරකවා පහළට ගනිද්දී එහි කොනක් දැඩිසේ හැරිගේ හිසේ වැදුනේය. වේදනාව නිසා හැරිට ඉබේම කෑ ගැසුණු අතර මැල්ෆෝයි සැකෙන් රාකේ දෙස බැලුවේය. හැරි මැල්ෆෝයිට බිය නොවුනද තමන් රුස්සන්නේ නැති ස්ලයිතරින් සිසුන් සමූහයක් ඉදිරියේ තමා අදිසි ලෝගුව තුල සැඟවී සිට හසුවීමට ඔහු ප්‍රිය කෙලේ නැත. ඇස් කඳුලින් පිරී යද්දී හිස පුපුරු ගසද්දී හැරි ඊතා පරිස්සමින් මැජික් යෂ්ටිය සාක්කුවෙන් පිටතටගෙන සූදානම්ව තබා ගත්තේය. එහෙත් භාග්‍යයකට මෙන් ඒ හඬ පිළිබඳ මැල්ෆෝයි එතරම් අවධානයක් යොමු නොකර සෙසු අය මෙන්ම තම ලෝගුව දමා ගැනීමට උත්සුක විය. දුම්රියේ වේගය අනුක්‍රමයෙන් අඩු වී යද්දී ඔහු අලුත් උඩු කබායක් හැඳ ගනිමින් ට්‍රංක පෙට්ටියද අතගෙන දොරටුව වෙත ගියේය. කොරිඩෝව නැවත ළමයිගෙන් පිරී යනු හැරි උඩ සිට බලා සිටියේ තමන්ගේ ට්‍රංක පෙට්ටිය හර්මියොන් සහ රොන් විසින් වේදිකාවට ගනු ඇතැයි සිතමිනේ. මැදිරිය හොඳටම හිස්වනතුරු ඔහුට එතනම සිටීමට සිදුවිය. අවසානයේ දුම්රිය නතර විය. දොර හැරගත් ගොයිල් දෙවෙනි වසර කුඩා සිසුන්ට තම මස්පිඩු බලය පෙන්වමින් ඔවුන් තෙරපාගෙන වේදිකාවට පැන්නේය. ක්‍රෙබ්ස් සහ සැබිනි ඔහු පසුපසින් වේදිකාවට පැන්නාහ. ඔයගොල්ලෝ යන්න. මැල්ෆෝයි තමා බලාපොරොත්තුව අත දීගෙන සිටි පැන්සිට කීවේය. මට පොඩි දෙයක් පරීක්ෂා කරලා එන්න තියෙනවා. පැන්සි ගියාය. දැන් එම මැදිරිය තුල සිටින්නේ මැල්ෆෝයි සහ හැරි පමණි. සිසුහු තෙරපෙමින් අඳුරු වේදිකාවට අවතීර්ණ වෙමින් සිටියහ. මැල්ෆෝයි මැදිරියේ ජනෙල් තිර ඇද වසා දැමුවේ කොරිඩෝවේ සිටින අයට ඇතුළට එබී බැලීමට නොහැකි වන පරිදිය. ඉන්පසු ඔහු නැවත තම ට්‍රංක පෙට්ටිය වෙත නැඹුරු වී එය විවෘත කළේය. හැරි ගමන් බඩු දමන රාක්කයෙන් මදක් එබී බැලුවේය. ඔහුගේ හෘද ස්පන්දනය වැඩි වී ඇත. මැල්ෆෝයිට පැන්සිගෙන් සැඟවීමට තිබුණේ කුමක්ද? මැල්ෆෝයිගේ දෙකට කැඩුණු මැජික් යෂ්ටිය ඔහු දුටුවේ එවිටය. පෙට්‍රිෆැක්ස් ටොටලස් මැල්ෆෝයි කිසිදු දැනුම් දීමක් නොකොට එය හැරි වෙත යොමු කළේය. ඒ ෂණයෙන්ම නිෂ්ක්‍රිය වූ හැරිගේ සිරුර ඉහළ සිට බිමට ඇද වැටුනේ මහත් හඬක් නගමිනි. ඔහුගේ අදිසි කබාය සිරුරට යට වී තිබුණේ. සිරුර ගල් වී තිබුණේ රාක්කේ ගුලි වී සිටි ආකාරයටමය. හැරිගේ දරදඬු වී තිබුණු සිරුර ඉහළ සිට මැල්ෆෝයිගේ දෙපා ළඟට වැටුනේ දුම්රිය මැදිරිය
දෙතරවන හඬක් නංවමිනි. හැරීට හැකි වූයේ හිස ඔසවා මැල්ෆෝයි දෙස බැලීමට පමණි. මැල්ෆෝයි කටපුරා සිනාසුනේය. මම හිතුවා හරි. මට ඇහුණා ගොයිල්ගේ ට්‍රංක පෙට්ටිය තමුසුගේ ඔළුවේ වදිනවා. ඒ වගේම සැබිනේ ආපහු පැමිණීමෙන් පසු රැක් එකේ සුදු යමක් නොපෙනී යනවා. මම දුටුවා. එහෙමනම් තමුසේ තමයි සැබිනි එන විට දොර අහුරාගෙන හිටියේ. ඔහු හැරී දෙස මොහොතක් බලා සිටියේය. තමුසෙට මගේ රහස් ඇහුනේ නෑ. ඒත් තමුසෙට පාඩමක් උගන්වන්න ඕනේ. මගේ වැඩවලට ඇඟිලි නොගහන්න. එසේ කියමින් ඔහු හැරීගේ මුහුණ පෑගුවේය. තමන්ගේ නාස්තණ්ඩ කැඩී යනු හැරීට දැනුනේ. උණුලේ සෑම තැනම විසිරී ගියේය. ඔය මගේ තාත්තගෙන්. දැන් බලමු. කියමින් මැල්ෆෝයි හැරීගේ අකර්මණ්‍ය සිරුර පෙරලා දමා අදිසි කබායගෙන එයින් සිරුර වැසුවේය. දැන් ඉතින් තමුසේගේ සිරුර හමු වෙන්නේ නැහැ. දුම්රිය ආපහු ලන්ඩන් වලට යනකල් පසුව හමු වෙමු. නෑ ආයේ හමු නොවෙමු පෝටර්. හැරීගේ අතේ ඇඟිලි කැඩී යන තරම් තදින් පාගමින් මැල්ෆෝයි මැදිරියෙන් ඉවත් විය.